හැබැයි ශිෂ්ට සම්පන්න නැත්තම් රාජ්‍ය අශිෂ්ටත් වෙන රාජ්‍ය ප්‍රාර්ථනා කරන්නේ නීතිය බිඳමින් නීතියට උඩින් විරාජමාන වැජබෙන්න පුළුවන්. මේක පොඩි අවස්ථාවක් කරගන්නම් මේ යම් බියක් සකස් හැදීම සඳහා යම් උත්සාහයක් දරමින් තිබෙන රාජ්‍ය නිලධාරීන් තුල මම මේක දන්නවා. මම කියන්නේ කිසි කෙනෙක් බය වෙන්න එපා. හැබැයි අක්‍රමිකතාවයේ දෙන්න බය වෙන්න. මොකද අපිට රටක් ඉදිරියට යන්න බෑ. එකක් අපි නීතියට යටත් වෙන්න ඕන. දෙක අපි නීතියට බය වෙන්න ඕන. නීතියට යටත් වීම වගේම අපි නීතියට බය වෙන්න ඕන. ඒක ජනාධිපතිවරයාද පහළ ග්‍රාම නිලධාරි මහත්මයාද අපි සියලු දෙනා නීතියට යටත් ඒ වගේම නීතියට බියක් තියෙනවා. නමුත් අපේ සමාජයේ සංස්කෘතියක් ගොඩනගමින් තිබුණා යම් දේශපාලන අධිකාරියෙගේ සහාය තිබෙනවා නම්, තමන්ට බලය තිබෙනවා නම්, තමන්ට ධනෙ තිබෙනවා නම්, දේශපාලන අධිකාරීන් එක සමීප බැඳියාවක් තිබෙනවා නම් නීතිය ඉටු නොවන සංස්කෘතියක් තිබුණා. එහෙම රටකට යන්න බෑ. ඒ නිසා අපි අලුත් ප්‍රවේශයකට අපේ රට ගේන්න නම් නීතියට යටත් වෙන්න ඕන, නීතියට බිය වෙන්න ඕන. නීතියට යටත් නොවන කිසිවෙක් ඉන්න බෑ. මොන බලය තිබුණද, මොන කාලයක් විරාජමාන වැජබුණාද, මොන හස්තයන් තිබුණද ඒ කිසිව භාජනය කරන්නේ. මොකද අපිට අවශ්‍යයි අපේ රට වෙනස් පරිවර්තන ලක් කරන්න. ඒ නිසාද නීතිය හමුවට මම දන්නවා සාමාන්‍යයෙන් ඕනෑම පරීක්ෂණයේදී යම් කෙනෙක්ගේ නමක් කියවුණොත් එයාගෙන් කට උත්තරයක් ගන්න ඕන. එහෙම ගන්න ඕනේ නැද්ද? එහෙම ගන්න ඕන. ඒ කට උත්තරයක් ගැනීම යම් සිදුවීමක් පිළිබඳව පරීක්ෂණයකදී යම් කෙනෙක් පිළිබඳ නමක් කියවුණා නම් එයාගෙන් කට සාක්ෂියක් ගන්න ඕන. ඒ සාක්ෂියක් ගැනීම මහා ව්‍යසනයක් බවට පත් කරන සංස්කෘතියක් වෙන්න අපේ රටට අවශ්‍ය වෙන්නේ. එහෙනම් අපිව යම් සිදුවීම් පිළිබඳ මා පිළිබඳ සඳහන් වෙලා තියෙන මගෙන් කට උත්තරයක් ගන්න බැරිද? අපි නීතියට උඩින්ද නැහැ. නමුත් එවැනි සංස්කෘතියක් සමාජ මතයක් ගොඩනැගීම සඳහා උත්සාහයකුත් තිබෙනවා. මම ඔබට කියන්නේ අපි හැමදෙනාම මේ පරිවර්තනයට උර දෙන්න ඕන. අපිට යලි හැම කෙනාම නීති ඉදිරියේ සමාන වෙන, හැම කෙනාම නීතියට යටත් වෙන, හැම කෙනාම නීතියට බිය වෙන සමාජයක් අවශ්‍යයි. හැබැයි ඒකෙන් කිසිසේත්ම රාජ්‍ය නිලධාරීන්ට තමන්ගේ සීමාවන් ඇතුලේ වැඩ කිරීම සඳහා බාධාවක් හදන්නේ නැහැ. නමුත් දැන් සමාජ මතයක් ගොඩනගන්න හදනවා මේ නීතිය ක්‍රියාත්මක කිරීම බාධාවක්. ඒක වෙන්න පුළුවන්ද? එවන නීති වැඩක් නේ. නීති ක්‍රියාත්මක කිරීම රාජ්‍ය සේවයේ බිය ගැන්වීමක්. ඒක වෙන්න පුළුවන්ද? වෙන්න විදිහක් නේ. මම ඔබට එකක් කියන්න. නීතිය කිසිසේත්ම අසාධාරණව පරිගැනීමේ චේතනාවකින් වෛරයෙන් ක්‍රෝධයෙන් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නීතිය ක්‍රියාත්මක වෙන්නේ සාධාරණව. නීතිය සාධාරණ ක්‍රියාත්මක නොවන තැනක් තියෙනවා නම් අපට කියන්න. ඒ සඳහා නීතියේ මිඩ ප්‍රස්තාව තිබෙනවා. නීතිය සාධාරණ ක්‍රියාත්මක වෙන බව තමන්ට දැනෙනවා නම් නීතියේ මිඩ ප්‍රස්තාව තිබෙනවා තමන්ට ඒ සඳහා අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න. તો නීතිමය සුරක්ෂිත රටක් කියන්නේ ඒක. නීතිය ක්‍රියාත්මක වෙනවා. තමන්ට දැනනවන නීතිය ක්‍රියාත්මක වීම අගතිදායක ලෙස තමන්ට කටයුතු කර තිබෙනවා නම් නීතියම ප්‍රතිපාදන තියෙනවා ඒ සඳහා සාධාරණ ප්‍රතිපතන. ඒක තමයි ශිෂ්ට සම්පන්න රාජ්‍යයක ප්‍රමිතීන් බවට පත් වෙන්නේ. හැබැයි ශිෂ්ට සම්පන්න නැත්තම් රාජ්‍ය අශිෂ්ටත් වෙන රාජ්‍ය ප්‍රාර්ථනා කරන්නේ නීතිය බිඳමින් නීතියට උඩින් විරාජමාන වැජබෙන්න පුළුවන්. මම කියන්නේ නිසා ඔයගොල්ලෝ වැඩ කරන්න බය නැතුව. නීතිය රෙගුලාසි තියෙනවා, සීමාවන් තිබෙනවා. නේද? මම හිතන්නේ ඔබ කිසිවෙකුට මම දන්නේ නැහැ දේශපාලන අධිකාරිය බලපෑම් කරන්නේ නැහැ. එහෙම තියෙනවා අපිට ඒත් කියන්න. අපි උපරිම උත්සාහ කරන ඔබට ඔබගේ සීමාව, ඔබගේ හැකියාව, ඔබගේ වගකීම සහිත නිදහස්ව කාර්යක්ෂම වැඩ කිරීම තමයි අපේ අපේක්ෂාව. මම හිතන්නේ අන්නේ ප්‍රවේශය ගත්තොත් අපිට මුදල් ඉතා හොඳින් වියදම් කරන්න පුළුවන්. ජනතාවගේ වමනාවන්ට අපිට වැඩ කරලා දෙන්න පුළුවන්. මාගේ අපි හැමදෙනාම නේද අවසානයේ ගත්තොත් දේශපාලන අධිකාරී වේවා රාජ්‍ය යාන්ත්‍රණ අපි හැමදෙනාම වගකීම තමයි අපේ රට මේට වඩා හොඳ රටක් බවට පරිවර්තනය කරන එක. අපේ ජනතාවට මේට වඩා හොඳ ජීවිතයක් උරුම කරලා දෙන එක. අන්න ඒ වෙනුවෙන් වැඩ කරන්න කිසිවෙක් බිය වෙන්න එපා.